මොකද මැතිවරණ කාල සීමාවේ ඔබ තමුන්නාන්සේලා පොරොන්දු දෙනකොට පොරොන්දු දුන්නේ එක පෑන් පහරෙන්. රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන කාරණේක අපි කිව්වේ නැහැ. ඒක අපි කියපු කාරණයක් නෙවෙයි. දැන් ඔබ කියන අපි හැරවුම ගන්න නම් මොකද කරන්න ඕන? අපිට පාරවල් දෙකක් තීරලා තිබුණා. එක්කෝ එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන විස්තීර්ණ ණය පාසුකම් වැඩසටහන ඉදිරියට යන්න ඕන. එහෙම නැත්නම් අත්හරින්න ඕන. ඔබ බලාපොරොත්තු වෙන අත්හැරීම. මතක තබා ගන්න. හරිද? ඒ උගුලේ අපි වැටෙන්නේ නැහැ. ඒවා උගුල්. හරිද? අපේ අපේක්ෂාව මොකද අපි දන්නවා. අපේ ආර්ථිකයේ තිබෙන තත්ත්වය අනුව අපි කුඩා ප්‍රමාණයකින් කරගන්න අත්වැරදීම බරපතල විනාශකාරී අත්දැකීම් ගෙන දෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවෙන් තමන් මැතිවරණ කාලේ රටේ ජනතාවට ලබා දීපු පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව කතා කරන්නේ. තමයි ඒගොල්ලෝ හොරු. ඒගොල්ලෝ හොරකම් කළා රටේ දැන් බලන්න. මම ඇත්තටම ගත්ත පස්සේ මේ කනගාටු දැන් කෙහෙලිය රඹුක් කළා එක අදත් දුවක් ඇරෙස් කරලා මොකද්ද මිලියන් 300ක් වංචා. රාජපක්ෂ අම්මත් යනවා පුතත් යනවා. ආච්චිත් යනවා. බාපත් යනවා. බාපල ඔක්කොම යනවා. ඊට පස්සේ ලොකු තාත්තගේ පුතත්ද කොහෙද ගත්තා. මේ රටේ නිදහස් දිනේ රාජනායකයට ඒක අභිමාණයෙන් කියන්න කොන්දක් නැත්තම් ආණ්ඩුවට රාජනායකයට ඒක පිළිගන්න හයියක් නැත්තම් ආත්ම ශක්තියක් නැත්තම් ඔබතුමාලගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එක පෑන් පාරෙන් ගේම් එක ගහනවා එහෙම ලේසි නෑ කියලා දැන් තමයි කට්ටියට තේරෙන්නේ. හැබැයි ඉතින් ඔබතුමාලගේ වැඩපිළිවෙල දැන් අධ්‍යාපනය ගැන කතා කරමු. ඉස්කෝලේ යන්න නැතුව වෘත්ති සමිති කරේ. ඉස්කෝල් දරුවන්ට උගන්වන්න නැතුව ඔබතුමාලා වෘත්ති සමිති කරේ. වෘත්ති සමිති ව්‍යාපාරය ආරක්ෂා කරන අවුරුදු 20ක් ඉඳන් නේද? හැබැයි අද මොකද කරන්නේ? තමන්ගේ දේශපාලන මැදිහත්වීම ගැන කතා නොකරන ආණ්ඩුව රාජ්‍ය සේවකයට චෝදනා කරනවා. ඔය ගතානුගතික පාරම්පරික මානසිකත්වය. ඔය ඔබතුමාලා අපේක්ෂා කරන වෙනස කරන්න හම්බෙන්නේ නැහැ. හරවන්න පුළුවන්. එහෙම කඩිමුඩියේ කලබල කරන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි මේක මතක තබා ගන්න. ප්‍රධානම වියදම් පාර්ශ්වයන් තුනටත් සමාන ඊට වඩා පොඩ්ඩක් වැඩි ආදායම සහිත රාජ්‍යයක් අපි වෙත ලැබෙන්නේ. ඒක තමයි මේ වෙලාවේ අපි යමි තිබෙන ආර්ථික ස්වභාවය. දැන් මොකද එනම් පළමු කරන්න ඕන? පළමු කළ යුතු වන්නේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීම. ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීමකින් තොරව අපි හැරවුම් ගන්න සූදානම් නැහැ මතක තබා ගන්න. ආර්ථික ස්ථාවරභාවයක් ඇති නොකොට ඇති කරන සියලු හැරවුමක්ම නරක ප්‍රතිවිපාක ගෙනත් දෙනවා. අපි ඉතා පැහැදිලිව අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපි අපේ ආර්ථික ස්ථාවර කර ගැනීම සඳහා අපේ ප්‍රමුඛතාවය යොදවන බව අපි පෙන්නුම් කරා. නම් ආර්ථික ස්ථාවරභාවය අපි එනකොට අපි එකඟද නැද්ද හොඳද නරකද වෙන සංවාදයක්. අපි එනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අවුරුදු 4ක විස්තීර්ණ ණය ප්‍රෝග්‍රෑම් එකක් කරලා වැඩසටහනක් ඇතුළත අපි ඇතුල් වෙලා තිබුණා. දැන් ඔබ කියන අපි හැරවුම ගන්න නම් මොකද කරන්න ඕන? අපිට පාරවල් දෙකක් තීරලා තිබුණා. එක්කෝ එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන විස්තීර්ණ ණය පාසුකම් වැඩසටහන ඉදිරියට යන්න ඕන. එහෙම නැත්නම් අත්හරින්න ඕන. ඔබ බලාපොරොත්තු වෙන අත්හැරීම. මතක තබා ගන්න. හරිද? ඒ උගුලේ අපි වැටෙන්නේ නැහැ. ඒවා උගුල්. හරිද? අපේ අපේක්ෂාව මොකද අපි දන්නවා. අපේ ආර්ථිකයේ තිබෙන තත්ත්වය අනුව අපි කුඩා ප්‍රමාණයකින් කරගන්න අත්වැරදීම බරපතල විනාශකාරී අත්දැකීම් ගෙන දෙනවා. කොහොද එහෙම ආර්ථිකයක් මේක? ඔගොල්ලෝ මහතුරු පාලනය කරපු රට හොඳයි මේක. අපි පාලනය කරපු රට නෙමෙයි. ඔගොල්ලෝ පාලනය කරපු රට. ඔගොල්ලෝ පාලනය කරපු රට ආර්ථිකයේ කුඩා අත්වැරද්දක් බරපතල ගණයේ ප්‍රතිවිපාක රටටත් ආර්ථිකයටත් උරුම කර දෙන ආර්ථිකයක් අපි යමි තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට ඔගොල්ලෝ බරපතල වැරදි කරලා බරපතල විනාශයන් කරලා ඇති කරපු ආර්ථිකය යලි ස්ථාවරභාවයට අත්පත් කර ගැනීමේදී අපේ වගකීම තමයි කුඩා ප්‍රමාණිකවත් වරදා ගැනීමක් නොකර ගැනීම. හරිද? අපි ඒක කරලා තියෙනවා. ඒ නිසා අපේ පළමු අභිප්‍රාය උනේ කොතනද? පළමු අභිප්‍රාය උනේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීම.
අද කාට හරි කියන්න පුළුවන්ද ආර්ථික අස්ථාවර භාවයක් තියෙනවා කියලා? නෑ. අපි විශාල ප්‍රයත්නයක් දරුවෝ මේ ආර්ථික ස්ථාවර භාවය නිර්මාණය කරගන්න. අසලේදී ගෙදරදී වුණත් අපි උත්සාහ කරනවා අපිට වැරද්දක් කිව්වම වැරද්ද හදාගන්න. සාමාන්‍ය එහෙමනේ. වැරද්දක් වුණා වැරද්ද හදාගන්න උත්සාහ කරනවා. එතකොට දේශපාලනෙත් එහෙමයි. සාමාන්‍ය ඉස්සර කාලේ ආණ්ඩු මාරුනේ ඔය 50 ගණන් 60 ගණන් වල මම හිතන්නේ එක පක්ෂයක් ගොඩාක් වැරදි කරාම අනිත් පක්ෂය මොකද කරන්නේ? ඒ පක්ෂයේ වැරදි හදාගෙන තමයි අලුත් හොඳ දේවල් එකතු කරගෙන තමයි එතුමලා ඊළඟ පක්ෂයේ ආණ්ඩුවට එන්නේ. ඔය සාමාන්‍ය 60 65 70 වෙනකන් ලංකාව ඕම තමයි මම හිතන්නේ ගියේ. මට මතක නෑ මම ඉපදලා නැති නිසා. නමුත් අපි දකිනවා 80න් 90න් පස්සේ වෙච්ච දෙයක්. 80න් 90න් පස්සේ වෙච්ච දේ තමයි මොකක්ද? දැන් කෙලින්ම ගන්නම්කො ලොකු වෙලාවක් ගන්න බැරි නිසා. දැන් මොකද තියෙන දේශපාලන උපාය මාර්ගය? දැන් තියෙන දේශපාලන උපාය මාර්ගය තමයි ඒගොල්ලෝ හොරු. ඒගොල්ලෝ හොරකම් කළා රටේ දැන් බලන්න. මම ඇත්තටම ගත්තට පස්සේ මේ කනගාටු දැන් කෙහෙලිය රඹුක් කළා එක අදද්දුවක් ඇරෙස් කරලා මොකද්ද මිලියන් 300ක් වංචා. රාජපක්ෂ අම්මත් යනවා පුතත් යනවා. ආච්චිත් යනවා. බාප්පත් යනවා. බාප්පල ඔක්කොම යනවා. ඊට පස්සේ ලොකු තාත්තගේ පුතත් කොහෙද ගත්තා. ඒ කියන්නේ මම කියන්නේ ගරු කතානායකතුමනි මෙහෙමයි. මිනිස්සු දේශපාලන වල ආය විවිධ රටවල වංචා කරලා තියෙනවා. හැබැයි මොකද්ද මේක කැන්සර් එකක් වගේ. මම දන්නේ මම අවංකව මම මේක වචන කියන්න හොඳ නෑ මේ ඒක ප්‍රොමෝට් කරන නිසා මම නම් මං කරපු වැරද්දක් නිසා මගේ දරුවට හිර යන්න තොරකම් කරලා මම නම් මම ඒක කියන්න හොඳ නෑ ප්‍රොමෝට් කරන නිසා මොකක්ද මේ අපි රටක් වශයෙන් මට නම් වරුද්ද දෙන්නේ නෑ ඒක මම දන්නේ රමුක් කල්ලා මහත්තයාගේ දුවලා අරගොල්ලෝ මේගොල්ලෝ ගන්නේ නමුත් දරුවෙක් නේ මොකක් හරි මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ වයසත් මට වැදගතුත් නැහැ හරිද මුළු පවුලම හිර යනවා අද යනවා හෙට යනවා ආයි මාසෙකින් යනවා ඒ කියන්නේ මේක හොර ගුහාවක් කැන්සර් එකක් මේක එතකොට දැන් විපක්ෂ පක්ෂ දැන් මොකද්ද කරන්න ඕන විපක්ෂ පක්ෂ කරන්න ඕනේ මේගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද අපිත් වගේම අපි මොකද්ද කරන්නේ අපි රටට කිව්වා මේගොල්ලෝ දූෂණය කරනවා මේගොල්ලෝ ඥාති සංග්‍රහ කරනවා මේගොල්ලෝ අකාර්යක්ෂමයි මේගොල්ලෝ බොරු කියනවා කොච්චර මුල්ගල් තියලා පළ කරලා තියෙනවද දැන් මම එකක් කියන්නම් වෙලාව තිබුණා මේගොල්ලන්ගේ තිබුණේ බොරු දේශපාලනේ රැවටීමේ දේශපාලනේ ඥාති සංග්‍රහය දූෂණය තාත්තගෙන් පුතාට දේශපාලනේ කියන එක ගේම් ගහන එක අපරාධ කරන එක ඕක තමයි මේගොල්ලන්ගේ දේශපාලන එතකොට අපි මොකද්ද කරේ ජනතා මිත්‍රුණ සහ ජාතික ජන බලවේගය අපි ජනතාවට ටකරම් බෙදලා නෙමෙයි බඩු බෙදලා නෙමෙයි අපි ජනතාවට කියලා පෙන්නවා මාස ගාණක් අවුරුදු ගාණක් තිස්සේ ජීවිතවලින් පෙන්නවා නේ අපි ඊට වඩා හොඳයි කියලා මම තේරෙන භාෂාවෙන් අපි පෙන්නවා ජීවිතේ එතන මිනිස්සු අපිව වැළඳගත්තා ඒ නිසා 159 වුණේ දැන් ඔබතුමාලා දැන් මොකද්ද කරන්න ඕනේ දැන් ඔබතුමාලා try කරන්න ඕනේ අර 60 70 ගණන් ඔබතුමාලගෙන් පරණ පක්ෂ විදියට නම් මොකක්ද try කරන්න ඕනේ අපිට වඩා අදූෂිත වෙන්නනේ අපිට වඩා අවංක වෙන්නනේ අපිට වඩා නිවැරදි වෙන්නනේ ඥාති සංග්‍රහ කුසිසේත්ම නොකර ඉන්නනේ දැන් මේගොල්ලෝ මොකද කරන් තියෙන්නේ මේගොල්ලන් ක්‍රමයේ තමයි කරු සභාපතිතුනේ මේගොල්ලෝ දන්නේ උනාට කවදාවත් එක බෑ රාජපක්ෂලාට සජබට අරවට මට බෑ සම මේගොල්ලන්ගේ එකම try එක මොකද්ද මේගොල්ලෝ එකම උත්සාහය තමයි මාධ්‍ය බලයන්ියත් පාවිච්චි කරලා ඒගොල්ලෝ කියන දේ තමයි සජබ හරි ඒගොල්ලෝ හොරු නිසා ඒගොල්ලන්ගේ එකම try එක තමයි අපිත් හොරු කියලා පෙන්නන්නේ ඒගොල්ලෝ ඥාති සංග්‍රහ කරන නිසා අපිත් ඥාති සංග්‍රහ කරනවා කියලා පෙන්නන්නේ ඒගොල්ලෝ බොරු කියන නිසා අපිත් බොරු කියනවා කියලා පෙන්නන්නේ. ඒගොල්ලෝ ජනතාව රවට්ටන නිසා අපිත් රවට්ටනවා කියලා කියන්නේ. මම දැන් අද උදේ ගරු ජනාධිපතිතුමත් එක්ක නුවර ගියා. නුවර ගියේ ගරු කතානායකතුමනි මහයියාව දුම් ටනල් එක තියෙනවා උමම් මාර්ගය. එතන අලුතෙන් අපි උමගක් හදනවා. එතන තියෙන විශාල දවන්ත මාර්ග රථ වාහන තදබදයට උත්තරයක් විදියට. මං ගියාම දැනගත්තා මොකක්ද? මම මේ බවංකක මගේ ආඩී එකේ ඉංජිනේරු තමයි කිව්වේ. වගකීමේ ප්‍රධාන ඉහළ මට්ටම. මොකද කිව්වේ? එතන ඒ පාරගරු කතානායකතුමනි චයිනීස් සමාගමකින් 2016 වගේ කාලේ මට මතක 2016 වගේ ඒ පාර හදනවා හරියට. පාර හැදුවම ඒකේ ඉතුරුවක් වෙනවා රුපියල් මිලියන 550ක්. රුපියල් මිලියන 550ක් ඉතුරුවක් ආවට පස්සේ ඒ සේවිං එකෙන් මේ ටනල් එක හදන්න යෝජනා කරනවා RDA. සල්ලි ඉතුරු වෙනවා
ඒකෙන් මේක හදා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ කාලේ හිටපු මහා මාර්ග ඇමති මොකද්ද කියන්නේ ඒ චයිනීස් කම්පැනිට හුණාන් අහන්න ඕන. එයා කියනවා මේක අනුමත කරලා දෙන්නම් මට මිලියන් 50ක් දෙන්න කියලා. 2016 ගැසට් කවුද නම් අරන් බලන්න. කවුද හිටියේ ඇමති කියලා. හරිද? චයිනීස් කම්පැනි කියනවා අපිට පිස්සුද ඔයාට මිලියන් 50ක් දෙන්න කියලා. දැන් නුවර දිස්ත්‍රික්කේ මන්ත්‍රියා එතනම ටනල් එක වෙනුවට අලුත් ටනල් එකක් හදන්න ඉතුරු වෙච්ච සල්ලි වලින් යෝජනාවක් එනවා RDA එකේ. චයිනීස් කම්පැනිට කියනවා මිලියන් 50ක් දෙන්න. චයිනීස් කම්පැනි ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 10කට පස්සේ අද අපි ඒක මුල් ගල තියලා ආවේ අපි ඒක හදනවා. අපි ඒ සඳහා රටේ මුදල් වේදම් කරලා තිබෙනවා. හරිද? ඉතින් ඒ නිසා ඕක තමයි මලංග ඇත්ත කතාව. ඒ නිසා මේගොල්ලන්ගේ තියෙන්නේ මොකද්ද? මේගොල්ලන් උත්සාහ කරන්නේ නැහැ නිවැරදි වෙන්න. මේගොල්ලෝ හදන්නේ මොකද්ද? ඒගොල්ලෝ මඩ නාගෙන ඉන්න නිසා ඒගොල්ලෝ හදන අපෙත් ඇඟේ මඩ ගාව. රටේ ජනතාවට පොඩි කන්ෆියුෂන් එකක් තියෙන බලන්න රටේ ජනතාව හිටියේ දේශපාලනඥයෝ කියන්නේ ඔක්කොම හොරු පවුලට සලකන කට්ටිය නැත්තම් මේ තමන්ගේ ගෝල බාලවුන්ට තනතුරු දෙන කට්ටිය බොරු කියන කට්ටිය මුල්ගල් තියෙන කට්ටිය කියලානේ. බොරු මුල්ගල්. ඒතර ජනතාව නිසා හිතනවා අපේ කණ්ඩායම තුලත් එහෙමයි ඉන්න පුළුවන් කියලා. මොකද දේශපාලනඥයෝ කියන්නේ එක කැටගරි එකක් නේ. ඒ නිසා මම කියන්නේ ඒකයි මේගොල්ලන්ගේ උපාය මාර්ගය මොකක්ද? අද ඔය හිරේ ඉන්න එක මන්ත්‍රී කෙනෙක්. මීට අවුරුදු ගානකට කලින් 2015 16 වගේ කාලෙකදී ඇමති කෙනෙක් හිටපු ඔය තිනුවර පැත්තේ. දෙන්නෙක් ඉන්නේ දැන් ඔයා මේ යාළුවෝ දෙන්න වගේ ඉන්නේ උසාවියෙන් එළියට. හරිද? මට ඒක රූපවාහිනී වාදකදී ඉන්ටර්වල් එකේදී කිව්වා. දැන් අපිට මඩ ගහනවා. අපි පඩි ගන්නවා කියලා මොකද පඩි ගන්න නැහැ කියලා පඩි ගන්නවා. අපිට දෙබිඩි ජීවිතයක් තිබෙනවා. අපි හොරගම් කරනවා කියලා තමයි දැන් මුළු ටීවී එකේදී මේතුමා කියන්නේ. ඉතින් මං අහුවා ඉන්ටර්වල් එකේදී ඇයි එහෙම බොරු කියන්නේ කියලා. එයා කිව්ව දේ තමයි. මොකද්ද? එයා කිව්ව වචනේම කියනනම් උඹලා අපි වගේම තමයි උඹලත් කියන එක තමයි අපේ ප්‍රොජෙක්ට් එක කියන්නේ. ඒක තමයි මේ ලයින් එක. ඒක තමයි මේ ට්‍රයි එක. ඒක තමයි ඔබතුමාට දෙල්ල කරන්නේ. මේකේ රට මේ පාර්ලිමේන්තුවේ ගසා කාපු චීස් තින් පිටින් ගෙදර ගෙනියපු තෙල් බීපු කතා කලා රොත්තක් ඉන්නේදී ඒකට එක වචනයක් කතා කරන්නේ නැතුව දැන් ඔබතුමාව ටාගට් කරන මොකටද? මේගොල්ලන්ගේ කතා නැකලා එහෙම තමයි. දැන් කතා නැකරගේ පුතෙක්නේ දැන් හිරේ ගියේ අත්අඩංගුවට ගත්ත ළඟදී චමල් රාජපක්ෂ මහත්තයා. මිග්යා ඩීල් එකේ මිග්යා හරි ශ්‍රී ලංකන් එයාලයින්ස් බෝඩ් එක මම කියලා තිනවා පේපර් එක. ශ්‍රී ලංකන් එයාලයින්ස් බෝඩ් එක රැස් කරන්නේ කතානායක නිල නිවසේ. ඒකෙදි තමයි ඔය ගේම ගන්න එක තීන්දුවක් තියෙන්නේ. එහෙම තමයි චමල් රාජපක්ෂලා කතානායකම් කරේ. මහින්ද ආප කරපු විදිය මෙතන ඔඩිට් රිපෝට් වලින් තියෙනවා. ඔබතුමාගේ වාර්තා වලින් නෙමෙයි. ඔඩිට් රිපෝට් වලින් තියෙනවා. අපි මේක හැන්ඩ්සාට් කරලා තිබෙනවා. ඊට කලින් කට්ටියත් එහෙමයි. ජීවිතුන් අතර නැති නිසා මම කියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ලැප්ටොප් උස්සන් ගිහපු කතානායකලා ඉන්නවා දෙපැත්තේම ඕගොල්ලන්ගේ. පුත්තුවා දూరు උපදින්න හැම කොහේ හරි ගෑලා තියෙනවා ට්‍රිප් එකක් යනවා. අපි ලැජ්ජ වෙලා තිනවා කතානායකතුමනි හිටපු කතානායකලත් එක්ක සමහර සංචාර ගිහිල්ලා. රටම පෞද්ගලිකව නෙමෙයි. ඒක අධ්‍යක්ෂකමක් ධම්මික දසනායක මහත්තයා මහලේකම් වශයෙන් අපි කොමන්වෙල්ත් පාර්ලිමේන්ටරි ඇසෝසියේෂන් ගියා දිල්ලිවල. මුළු ඩෙලිගේෂන් එක රෙඩි නැති වුණා. අයි අපේ කතානායක කරන දේවල් එක්ක. ඉතින් ඒ නිසා මේගොල්ලෝ හිතනවා ඔබතුමත් එහෙමයි. ඔබතුමා මගට කරුණාවන්ත වෙන්න. සමාව දෙන්න. මේගොල්ලෝ දන්නේ නැහැ. අර පිරිමැස්මෙන් අවංක වැඩ කරන කතානායකලා මගට හිතලා නැති තරම් මං හිතන්නේ. ඔක්කොම නේ හිටපු කතානායකලා අතර හොඳ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඉන්න පුළුවන්. එමෙ හිටියත් එක්ක. මම ආසන්න වශයෙන් මතක් කරන දෙතුන් දෙනා ගැන මම කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ තාම තියෙන ලැප්ටොප් අරන් ගිහලා. ලැජ්ජයි. ඒ නිසා මේගොල්ලන්ගේ නායකයෝ එහෙමයි. නිසා මේගොල්ලන්ට දැන් එහෙම නිවැරදි වෙන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ හදන්නේ මොකද්ද? ඔබතුමත් එහෙමයි. ඔබතුමාගේ ලේකම්තුමත් එහෙමයි. අපිත් එහෙමයි. අපේ ජනාධිපතිතුමත් එහෙමයි. අගමැතිතුමියත් එහෙමයි. ඒ නිසා අපි ඒ වගේ දේශපාලන හිඟන්නු නෙමෙයි. අපිට ආත්මගරුත්වයක් තියෙන. අපි මේ දේශපාලනේ තෝරන් තියන්නේ හම්බ කරන් කන නෙමෙයි අපේ ජීවිත අභිලාෂය නිසා.
හොරකම් කරන්න ඕන වෙන ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක අපේ ජීවිත අභිලාෂය.